හෙලෝ ඔයාලට කොහොමද? මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. කරදර ගොඩකට පස්සේ ඔන්න මං ආයෙත් කතා අරගෙන ආවා. මේ තමයි ප්‍රථම ප්‍රේමය සිව්වැනි කොටස. මාස කීපයක් ගත වෙලා යද්දී මං කැම්පස් එකට සිලෙක්ට් වෙලා තිබුණා. මට දැනුනේ පුදුම සතුටක්. සයුන්, ඔයා මුකුත් නොකර ඔහොම ගෙදරට වෙලා ඉන්නද කල්පනාව? සයුන්ගේ ජීවිතේ හදාගන්න කිසි උවමනාවක් නැති තැන මං එයාගෙන් ඇහුවා. ඔයා ඉන්නකෝ, මට පුළුවන් ගේමක් ගහන්න. කටින්ද? කටින් නෙවෙයි, මට උනන්දුවක් තියෙනවා, හරිද? මං ඒ ප්‍රශ්නේ එයාගෙන් අහපු හැම වෙලේම එයා කිව්වේ එහෙම. අපේ අම්මලා ඔයාට කැමතිම නෑ සයුන්. මට තේරෙන්නේ නෑ මම මොකද්ද කරන්න ඕන කියලා. අම්මලා නෙමේ අකමැති ඔයා. දැන් කැම්පස් කෝල් එකේ එහෙම හොයාගන්න අදහසක් ඇතිනේ. ඒකයි ඔය මාව අතාරින්න හේතු හොයන්නේ. ඒ ප්‍රශ්නේ ඇදලාගත්තු හැම වෙලේකම සයුන් කලේ රණ්ඩු වෙන එක. ඔයාට උවමනාවක්වත් නෑ ජීවිතේ ටිකක් හදාගෙන මිනිස්සෙක් වෙන්න. අඩුම තරමේ ඔයාට රස්සාවක්වත් තියනවද බලන්න. මට නම් එපා වෙලා තියෙන්නේ සයුන්. ඔයාට තව කියන්නේ කොහොමද කියන්න මට තේරෙන්නේ නෑ අනේ. සයුන් හින්දා මං අඩපු වාර අනන්තයි. මට ඕනුනේ අම්මලා මොනා කිව්වත් එයාගේ පැත්තෙන් හරි මගේ හිතට සහනයක් ගන්න. ඒත් එයාවත් මාව තේරුම් නොගත්ත තැන මම මාර විදියට අසරණ වුණා. හරියට රස්සාවක්වත් නැති එකෙක් එක්කනේ තමුසේ යාළු වෙලා ඉන්නේ. බලනකො තමුසේ බැඳ කාලෙක වහ තමයි කන්න වෙන්නේ. අයියා හරියට මට අනුපද කිව්වා. කවුරු මොනා කිව්වත් මං එයා එක්කම ඉන්නවා කියන අදිෂ්ඨානයෙන් ජීවත් වුණා. චූටි මට ජොබ් එකක් හම්බුණා. සයුන් මට ඒ සතුට හිතෙන ආරංචිය කියද්දි මං හිටියේ කැම්පස් එකේ. අනේ මොකද්ද සුදු? ඇත්තමද ඔයා කියන්නේ? මට නම් මාරම සතුටුයි අප්පා. ඔයා ලෙක්චර්ස් වලද මැනික? ඔව් දැන් ලෙක්චර්ස් එකක් තියෙනවා මේ යන ගමන්. එහෙනම් පරිස්සමට යන්නකෝ. මටත් මේ වැඩ වගේක් තියෙනවා ජොබ් එකට යන්න කලින් කරගන්න. හරි සයුන්, එහෙනම් පරිස්සමින් අයත්. මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්. කාට හරි කිව්වොත් අහයි, ඔයා මොකටද මෙච්චර සතුට වෙන්නේ? ඔයාට නෙමෙයිනේ ජොබ් එකක් ලැබුණේ කියලා. ඒත් මගේ හිතට දැනුනේ කාටවත්ම මෙච්චරයි කියලා කියන්න බැරි තරමේ සතුටක්. ඔහොම හරි සයුන් ජීවිතේ බරපතලක් ගැන හිතනවා නම් අනේ මට ඒ හොඳටම ඇති. හිතේ තිබ්බ සතුට මගේ මූණෙන්ම පේන්නේ නැති. කාව්‍ය මංගාවට ඇවිත් ඒකේ අගමුල හොයන්න ගත්තා. මොකෝ යශ්මි, අද නම් මූණ එළිය වැටිලා කෙල්ලගේ. මොකෝ ක්‍රෂ් එකවත් කැමැත්ත දුන්නද? අනේ ඵලයන් බයි යන්න. ඔබ දන්නවනේ ක්‍රෂ් එකටයි බ්‍රෂ් එකටයි ඔක්කොටම ඉන්නේ මට එක කොල්ලයි කියලා. ඒ කොල්ලට හරි ගියා කියන්නේ ඉතින් මගේ මූණ නෙමේ ජීවිතේම එළිය වුණා වගේ තමයි. අනේ ඔබගේ ඔය වහෙන් ඔරෝ කතා මට තේරෙන්නේ නෑ බං. කියපන්කෝ මොකද උනේ? සයුන්ට ජොබ් එකක් ලැබිලා බං. මම පට්ටම සතුටෙන් ඉන්නේ. ඔබ දන්නවනේ අපේ අම්මලා එයාට කොච්චරනම් අපහාස කරාද කියලා. මට ඕනේ සයුන් ටික ටික හරි ඔලුව උස්සනවා බලන්න. බය වෙන්න එපා බං. සයුන් කොහොම හරි ගේමක් ගහයි. ඌ ඔබට ආදරෙයිනේ. ඔබ වෙනුවෙන් අහසේ තරු වුණත් ගෙනල්ලා දෙයි. කාව්‍යගේ වචන මගේ හිතට සැනසීමක් දුන්නා. ඔව් සයුන් මම වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා. එහෙම තමයි ඉතින් ආදරේ කියන්නේ නේද? අපි හිතුවේ නැති විදිහට අපිට ආදරය කරද්දී අපි වෙනුවෙන් ඒ කෙනා ගොඩාක් දේවල් කරනවා. ඉතින් අදට කතාව ඉවරයි. අපි 5 වෙනි කොටසින් නැවත හමු වෙමු. නැවත හමු වෙන තෙක් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම මම ගොඩාරියක් ආදරෙයි.